අපි මේ ප්‍රවෘත්තිනේ අපි සියලු දෙනාම අපේ ගරු මන්ත්‍රීවරයෙක් පිළිගමන් කරා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපහාස කිරීම සම්බන්ධයෙන් අපි මේ සභාවේ මෙතනින් ඉදිරියට අන්තිමේ වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒම නිසා අපි මේ වෙලාවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට බුදුදහමකට හිතයිසි මන්ත්‍රීවරු විදියට අපිට විරෝධය දක්වමින් ඒ ඔබතුමාගේ කණ්ඩායම ඒක නිවැරදි කරෙත් නැහැ. ඒ හින්දා අපි විරුද්ධ වෙනවා ගෞරවනීය මහා සංඝරත්නයට විශේෂයෙන් අර අපේ ජාතිය පිළිවෙන් ඉරේ හිටපු රාහුල හාමුදුරන්ට අනේ මේ අපේ මාලිගාවේ රේස් පැදලා ඥානුන් කරලා රේස් පස්සලා අපේ විරෝධතාවය ඉදිරිපත් කළා අපි වැදගත් විදිහට මේ සභාවේ මේ මොහොතේ අද දිනේ සභා කටයුතුෙන් ඉවත් වෙනවා. අද කැස්බෑව නගර සභාවේ මාසික සභා රැස්වීම අද දින දහම්පාසල් තරංගවල ප්‍රතිපාදන ලබා දීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒකට අපි සියලු දෙනාම එකඟතාවයේ පළ කරමින් ඉන්න අවස්ථාවක NPP පාලන පක්ෂයේ ඉන්න മന്ത്രിවරුන් එකෙන් එක മന്ത്രിවරයෙක් විශේෂයෙන්ම බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේට බොහොම අපහාසාත්මක විදිහට උන්වහන්සේගේ නමින් ආමන්ත්‍රණය කරමින් කීප වතාවක් කතා කළා. අපි විරුද්ධ ප්‍රතිපක්ෂයේ විදිහට අපි ඉල්ලා සිටියා කරුණාකර එක නිවැරදි කරන්න කියලා සභාපතිතුමාගේ. නමුත් සභාපතිතුමා ඒක නිවැරදි කළේ නැහැ. සභාපතිතුමාගේ අදහස උනේ മന്ത്രിවරුන්ට එහෙම කතා කරන්න අයිතියක් තියෙනවා කියන කාරණේ. මම සර්වජන බලය පක්ෂේ නියෝජනය කරමින් නගර සභාවේ മന്ത്രിවරයෙක් වශයෙන් කටයුතු කරනවා. මම ඒකට විරෝධය පළ කරමින් නිවැරදි කරන්න නැත්නම් මම මේ සභාවෙන් එළියට යනවා කියලා ප්‍රකාශ කරා. නමුත් නිවැරදි වුණේ නැහැ. ඒ අනුව මම සභාවෙන් එළියට ආවා. ඒත් එක්කම අපේ ප්‍රතිපක්ෂයේ ඉන්නවා පක්ෂ 17 දෙනෙක් ඉන්නවා පක්ෂ 7ක. මේ පක්ෂ 7ම එකතු වෙලා දැඩි විරෝධයක ඉන්නේ. හින්දා අපි මේ පක්ෂ 7ම මේ වෙලාවේ එක කණ්ඩායමක් විදියට කැස්බෑව නගර සභාව තුල ක්‍රියාත්මක වෙනවා. අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේකේ දෙදහම් පස්සේ ඉපදිච්ච ගෞරවනීය മന്ത്രിවරයෙක් ඉන්නවා. මම පෞද්ගලිකව නම කියන්න කැමති නැහැ. නමුත් ඔහුට මේ වෙනකොට අපේ රටේ පූජනීය ස්ථානයක් රැක ගැනීම සඳහා දවස් 25කට අධික කාලයක් තිරුණාමලයේ බුදු පිළිමේ තැන්පත් කරන්න ගිහිල්ලා බලංගොඩ කස්සප හාමුදුරන්ට සිරගත වෙලා ඉන්න තිබ්බා. මේ යෝජනාව ASCII බලංගොඩ කස්සප කියලා එතුමා ආමන්ත්‍රණය කරා වරක් නෙමෙයි දෙවරක් තුන් වරක් අපි විශේෂයෙන්ම සභාපතිතුමාගෙන් ඉල්ලුවා ඔහුට මෙම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න කියලා. නමුත් ඔහු ඔවුන් කැමති වුණේ නැහැ. ඒකට විරෝධයක් දක්වලා අපි මේ සභාවෙන් අද එළියට ඇවිල්ලා අපේ ස්වාමීන් වහන්සේලාට කරන ලද අගෞරවය වෙනුවෙන් මේ විරෝධතාවය අපි මේ අවස්ථාවේදී දියත් කරනු ලැබුවා.